හයි අද ඔයාලව අපි එක්කගෙන යන්නේ හොට් පොට් රෙස්ටරන්ට් එකට. ඒ කියන්නේ ආකේඩ් එකේ තියෙන චයිනීස් හොට් පොට් රෙස්ටරන්ට් එකට. මේක ඔතෙන්ටික් චයිනීස් රෙස්ටරන්ට් එකක් කියලා තමයි එයාලා කියන්නේ. අපි ගිහින් බලමු මේක කොහොමද කියලා. මේ අපෙත් ෆස්ට් ටයිම් එක. අපි ඊට පස්සේ මෙතනින් ඇතුළට යනකොට සීටින් ඒරියා එක ඔයාලට පෙනේ. මේක ඇත්තටම හරිම කාම් එන්වයරන්මන්ට් එකක්. ඉතින් හරිම ලස්සනට සීටින් ඒරියා එක ඇරේන්ජ් කරලා තිබ්බා. මේකේ හොට් පොට් ඩිෂස් වගේම ඔයගොල්ලෝ එකට කැමති නැත්නම් නෝමල් මෙනු එකක් තියෙනවා. අපි ගියේ ඉතින් මෙන්න මේ එක්ස්පීරියන්ස් එක ගන්න. මේ තියෙන්නේ අපේ ටේබල් ඇරේන්ජ්මන්ට් එක. මෙන්න මේ විදිහට මේ කෑම වටේට යනවා. අන්නේ බෙල්ට් එක දිගේ. මේ තියෙන්නේ අපේ කට්ලරීස්. ඊට පස්සේ අපි සිලෙක්ට් කරා ක්ලියර් බ්‍රොත් එක ඒගොල්ලෝ එක ගෙනෙයි. මේ විදිහට තමයි ඩිෂස් වලට ඒගොල්ලෝ ප්‍රයිසස් ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් යාලා බ්‍රොත් එක ගේනකම් මම පොඩි වීඩියෝ එකක් ගත්තා බෙල්ට් එකේ මේ කෑම යන විදිහ. ඊට පස්සේ යාලා අපිට කියනවා මේ ඒප්‍රන් එක ඇඳගන්න කියලා. මොකද ඒ කෑම ඇත්තටම ඇඟේ විසි වෙන්න පුළුවන්. ඒ හින්දා ඒක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කියොත් ඇඳගන්න ඕනම දෙයක්. ඊට පස්සේ මේ වගේ ටෝෆු සිලෙක්ට් කරනවා. එයාලා බ්‍රොත් එක ගෙනල්ලා දෙනවා අපිට. මට ඒක වීඩියෝ එක ඇඩ් කරන්න බැරි වෙලා. මෙන්න මේ සොසේජ් එක අපි යන දවසේ තිබ්බේ රුපියල් 200 ප්ලේට් එකේ. ඒ වුණාට ඊට පස්සේ මම ආයෙ ගියා. ඒක එතකොට වැඩි කරලා තිබ්බා. රුපියල් 300 ප්ලේට් එකට කලින් තිබ්බේ සොසේජ් 3යි, මිනි සොසේජ් 3යි. ඊට පස්සේ 300 කරාම මිනි සොසේජස් 5ක් ඇඩ් වෙලා තිබ්බා. ඉතින් මම කැමතියි ඔයගලන්ට මෂ්රූම්ස් රෙකමන්ඩ් කරන්නේ නැතුව ඉන්න. මොකද ඒක තැම්බිලා කනකොට නිකන් හරි අමුතුයි වගේ. මම ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න කෑවා. ඒ වුණාට මට නයික සෙට් වුණේ නැහැ. මේ අනිත් තිබ්බ ඔක්කොම වගේ මට ප්‍රශ්නයක් නැතුව කන්න පුළුවන් වුණා. ඒක ශෂිනී සහ අපිත් එක්ක දාව අපේ අනිත් යාළුවත් කිව්වා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට ඒක හදාගන්න පුළුවන්. මෙන්න මෙතනින් තමයි ඔයාලගේ කෑම එක රසවත් වෙන්නේ. ඔයගොල්ලෝ සෝස් එහෙම හොඳට දාලා ඒක කරගන්න ඕනේ. මම ටිකක් සැරට ආස හින්දා මම චිලි සෝස් එක ටිකක් වැඩියෙන් දාගෙන සෙසමි ඔයිල් දාගත්ත. සෙසමි ඔයිල් එක අනිවාර්යෙන් ඇඩ් කරගන්න. මම ඔයාලට ඒගොල්ලෝ බ්‍රොත් එක ගේන විදිහත් ඇඩ් කරා මෙහෙමම. මේ තියෙන්නේ ඒගොල්ලෝ බ්‍රොත් එක අපිට දෙන හැටි සහ ඒගොල්ලෝ අපෙන් අහනවා ෆස්ට් ටයිම්ද කියලා. ඔව් කිව්වහම A to Z හැමදේම කියලා දෙනවා. ඒ හින්දා අපිට බය වෙන්න දෙයක් නැහැ. මේ තියෙන්නේ කන්ට්‍රෝල් පැනල් එක. මේ පවර් ඔන් එකෙන්, ඒ කියන්නේ මේ පවර් ස්විච් එකෙන් ඔන් කරගන්න තියෙන්නේ. මේ ඒගොල්ලෝ අපිට කියලා දෙනවා කොහොමද ඒක කරන්න කියලා. ඊට පස්සේ මෙතන තියෙන ඇරෝස් දෙකෙන් හොට් පොට් එකේ හීට් එක, ඒ කියන්නේ බ්‍රොත් එකේ හීට් එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඒක ඉතින් ඔයගොල්ලෝ ඒ වෙලෙට දාන කෑමත් එක්ක කරන්න ඕන දෙයක්. ඊට පස්සේ මම ඇත්තටම මුලින්ම try කරේ කටල් ෆිෂ් එක. ඒක මං කිව්වත් වගේ ඕගොල්ලෝ කන කෑම එකේ රස තීරණය වෙන්නේ ඕගොල්ලෝ හදාගන්න සෝස් එකත් එක්ක. ඒ හින්දා ඕගොල්ලොන්ගේ රසට මැච් වෙන විදිහට ඕගොල්ලෝ සෝස් එක හදාගන්න ඕනේ. සහ කෑම අපි ඇත්තම කිව්වොත් මේකේ කරන්නේ තම්බගෙන කන එකනේ. කෑම ටික ඕවර් කුක් වෙන්න දෙන්න එපා. ඕවර් කුක්ඩ් වුණොත් ඒ කෑම එක රහ නැති වෙනවා. ඊට මේ තියෙන්නේ ක්‍රැබ් ස්ටික් එකක් අරගෙන ශෂිනී try කරන විදිහ. එතකොට මේ තියෙන්නේ ප්‍රෝන්ස් අපි හොට් පොට් එකට දාලා ඔය තියෙන චිකන් බෝල්ස්. කැමති නම් ඕගොල්ලෝ දෙන්නෙක් වගේ යනවා නම් ප්ලේට් එකක් බෙදා ගන්න උනත් පුළුවන්. මොකද ඉස්සෝ දෙන්නෙක් ඉන්නා නම් එක එක්කෙනා ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ මැරිනේටඩ් චිකන් එකක්. ඔයගොල්ලෝ පොඩ්ඩක් හොඳට හොයලා බලලා කෑම ගන්න. ඒගොල්ලෝ වෙනම එකක් දීලා තියෙනවා. මේක තමයි මගේ ෆේවරිට් ඩිෂ් එක උනේ.
ජම්බෝ සොසේජ් එක ඒගොල්ලෝ බැදලාමයි දීලා තිබ්බේ. හින්දා අපිට අය තම්බන්න ඕනුන් නෑ. මේ තියෙන්නේ මම කාපු ප්ලේට් එක. ප්ලේට් 8ක් මං කාලා තිබ්බා. ශෂිනිත් 6ක් හරි 5ක් හරි කෑවා. දැන් මම ඔයගලන්ට කියන්නම් මේ කෑමවල තත්ත්වේ. කිව්වත් වගේම හදාගන්න සෝස් එකෙන් තමයි කෑම එක රස වෙන්නේ. ශෂිනි සාමාන්‍යයෙන් පීනට් කන්න ආස හින්දා පීනට් සෝස් එකක් තිබ්බා. ඒක දාගත්තම ගොඩාක් රස වුණා කිව්වා. මම පීනට් ආස නැති හින්දා දාගත්තේ නැහැ. ඉතින් මේක එක්ස්පීරියන්ස් කරන්න ඇත්තටම හොඳයි. හැබැයි කෑම අර ඩිලිෂියස් කියලා කියන්න අමාරුයි. මොකද චයිනීස් අයට මැච් වෙන විදිහට අපිටත් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. හැබැයි මම ආයේ මට යන්න හිතුණා. මම එකපාරක් ගියා ආයේ යනවා. ඒක අපි තුන්දෙනාම කතා වුණා. මොකද මේ එහෙම කෑම රස නැත්තේ නෑ. ඒක අපේ අතේ තමයි වැඩේ තියෙන්නේ. ඕවර්කුක් කරගන්න නැතුව කෑම එක කියන්නේ ලස්සනට රසට හදාගන්න එක අපේ අතේ තියෙන. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ගන්න. අනිත් එක මෙතන සර්විස් චාර්ජස් කිසිම දෙයක් ඇඩ් වෙන්නේ නැහැ. ටැක්සස් මුකුත් ඇඩ් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ මෙනු එකක් පෙන්නනවා. ප්ලේට් වල ගණන් ටිකක් ගහලා තියෙනවා. ඉතින් බජට් එකට හරියන විදිහට ඕගොල්ලෝ ප්ලේට්ස් ටික තෝරලා කන්න ආස කෑම ටික තෝරලා ගන්න පුළුවන්. එතනින් එහාට කිසිම ඒ කියන්නේ සල්ලි කිසිම දෙයක් බිල් එකට ඇඩ් වෙන්නේ නැහැ. තනිකර ඕගොල්ලෝ කන ප්ලේට්ස් ගාන අනුව තමයි ඒක වෙන්නේ. ග්ලාස් නූඩල් එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් ගන්නකොට පරිස්සමෙන් ගන්න. මොකද ඒක හොට් පොට් එකට දාලා ආයේ අපි එකතු කරගන්නකොට හරිම අමාරුවේ වැටෙනවා. ඒක එකතු කරගන්න අමාරුයි. ඒ හින්දා නෝමල් නූඩල් එක තියෙනවා. නෝමල් නූඩල් එක ඔයගලන්ට ගන්න පුළුවන්. ඉතින් බඩ පිරෙනටත් වඩා මෙතන වෙන්නේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් කමක් විතරයි. හොඳට බඩ පිරෙන කන්නත් පුළුවන්. එහෙම නැත්තම් ඕගොල්ලෝ කැමති කැම ටික අරගෙන එන්නත් පුළුවන්. බජට් එකට යන්න ඕන නම් ඕගොල්ලෝ ප්ලේට්ස් ෂෙයා කරගන්න. ඉතින් මේ තියෙන අපේ බිල් එක අපි ආයෙත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. හැමෝටම ආදරෙයි පරිස්සමෙන් ඉන්න.